Welcome everyone. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. Good morning යාළුවනේ. මම දැන් තමයි නැගිට්ටේ. මම ආට පෙන්නන්න view එක. අද චුට්ටක් සීතලයි. කොහොම බලන්න view එක. හරිම ලස්සනයි උදේට. දැන් වෙලාව උදේ 6ට විතර ඇති. ටිකක් සීතලයි. හරිම ලස්සනයි. අර පේනව නේද ඇතින් පේන කන්ද මාරම ලස්සනයි. මේක තමයි view එක. හරිම ලස්සන view එකක් තියෙන ළමයි. මාරම ලස්සනයි මේ view එක. Hai මේ ඉන්නේ මම. දැන් වෙලාව උදේ 6යි. අද මගේ නිවාඩු දවස. මම චුට්ටක් එළියට යන්න තමයි හදන්නේ. මම ඉතින් ඔයාලට view එක පෙන්වන්න තමයි එළියට ආවේ. බලන්න මගේ බෑග් එකෙන් පේන view එක. ඒක හරිම ලස්සනයි. ඔයාලට පේනවද? අපි පොෂ් එකක් දාගෙන එමු. බයි බයි. ඔයාලට පේනවද ළමයි? අර මම කලින් පෙන්නුවේ මේ එහා පැත්ත මේ තියෙන්නේ අනිත් පැත්ත. මේකේ ඔයාලට පේනවද? අර ඇතින් පේන්නේ නිල් පාටට මුහුද හරියට පේන්නේ නැහැ ටිකක් දුර නිසා. ඊට මගේ ෆෝන් එකේ ක්වොලිටි එක අඩුයි. එතකොට මේ කඳු හරිම ලස්සන view එකක් තියෙන්නේ. මේ ඒ කියන්නේ අර අපේ ලංකාව වගේම ටිකක් same look එකක් තියෙන්නේ. හරිම ලස්සනයි මම ඉන්න location එක. morning view එක මාරම ලස්සනයි. ඒ වගේම තමයි evening view එකත් ඒ වගේම ලස්සනයි. sunset එකත් එක්ක අද මේ ටිකක් වහින දවසක්. ඒක නිසා චුට්ටක් අවුව නැහැ. නැත්තම් මේ වෙනකොට මේ හොඳට එළිය තියෙනවා. අද ටිකක් අවුව මදි. අරට පේනවනේ ළමයි හරිම ලස්සනයි. එතකොට ඉන්නේ මම. good morning. ටැක්සි එක එනකම් මම මෙතනට වෙලා ඉන්නේ. තාම ටැක්සි එක ආවේ නැහැ. අපි යමු. ඔයාලට මම කලින් පෙන්නුවේ නේද මේ ජනේලෙන් view එක එච්චර ලස්සනට පෙවුන්නේ නැහැ නේද? දැන් ඔයාලට පේනවනේ view එක. බලන්න අර ඇතින් පේන්නේ මුහුද. හරිම ලස්සනයි මේ view එක. එතකොට කඳු ටිකත් එක මාරම ලස්සනයි. දැන් සමයක එන්න හදන්නේ. අර හැම කලින් අර වින්ටර් එකට ඔක්කොම කොළ හැලිලා තිබුණේ. දැන් හැම ගහකම දළු දාලා මල් පිපිලා මේ මෙතන තියෙන ගහ හරිම ලස්සනයි. පේනව නේද view එක? බස් එකේ ඉන්නේ. බස් එකේදී වොයිස් දෙන්න බෑ කට්ටිය ඉන්නවනේ. ඒක නිසා තමයි මේ මම මේ normal වීඩියෝ කරගෙන යන්නේ. මොකද මට ලැජ්ජයි බස් එකේදී මේ කතා කර වීඩියෝ කරන්න. මට අද හම්බුනේ අනිත් පැත්ත, කඳු තියෙන පැත්ත, මුහුද පැත්ත නෙමෙයි. මොකද ගොඩාක් බස් එකේ කට්ටිය හිටියද. ඉතින් මම ඉතින් මේ යනවා. ඔයාලට පේනව නේද මේ තියෙන්නේ එහා පැත්ත, කඳු තියෙන පැත්තේ. ඒ පැත්තත් ලස්සනයි ගොඩක්ම. මම ඔයාලට උදේ පෙන්නුව නේද මේ අර කඳු ටිකත් එක්ක ඒ පැත්ත තමයි මේ අර කලින් vlog එකේ ඔයාලා බලුවා නම් දකින්න ඇති. එහා පැත්තේ තමයි මුහුද තියෙන්නේ. එක පැත්තක කඳු එක පැත්තක මුහුද. හරිම ලස්සනයි. ඔයාලා දන්නවනේ මම ඉන්න රට ලෙබනන්. ඇත්තට මම මේ රටට එනකොට ඒ කියන්නේ හිතුවේ නෑ මෙච්චර ලස්සන මේ රටක් කියලා ලෙබනන් කියන්නේ. දැන් මේ තියෙන්නේ අනිත් පැත්ත. මම ඒ පැත්තේ ෂීට් එකක් තිබිලා මම මේ පැත්තට ටක් ගාලා ගියා. මොකද මේ ඔයාලට ඒ පැත්තත් පෙන්වන්න ඕන නිසා බලන්න. ඔයාලට හිතන්න පුළුවන් මේ මැද පෙරදිග රටක් කියලා. කියන්නේ සාමාන්‍යයෙන් මැද පෙරදිග රටවල් මෙච්චර ලස්සන තියෙනවා කියලා හිතන්න අමාරුයි නේද? ඒ වුණාට ඇත්තටම
හරිම ලස්සනයි. නිකන් අපේ ලංකාව වගේම තමයි. ඉතින් ඒ කියන්නේ කොළ පාටට හැමතැනම ගස් තියෙනවා. අර ඔයාලට පේනව නේද ඈතින්? ඒ මුහුද. ඔයාලට අර මම කලින් vlog එකේ මේ පැත්ත තමයි පෙන්නුවේ. කලින් මගේ එහා පැත්තේ ෂීට් එකේ අර කඳු පැත්තේ දැන් තමයි මට ෂීට් එක හම්බ වෙලා මේ පැත්තට මාරුනේ. අපි බලමු ඉතින්. මායාවන් හංගමේ සියාවක් වත්මුදී ඇගිරුම ඇතින් විඳමි රූපයේ මන බන්ධනී ප්‍රේමයේ අනුරාගිනී වේදනාවේ මා තනි දිග මන් දැන් මේ බස් එකෙන් බැහැලා යන ගමන් ඉන්නේ. ටිකක් දුර යන්න ඕනි. මේකට වොයිස් දෙන්න බෑනේ. ඉතින් ඒක නිසා මම මේ යන විතරයි පෙන්වන්නේ ඔයාලට. මම බස් එකෙන් බැහැලා දැන් අක්කලා ගෙදරට යන ගමන් ඉන්නේ ළමයි. මම හිතන්නේ විනාඩි 20ක ඒක විතර දුර පයින් යන්න ඕනේ. ටැක්සි එකක් අරගෙන යන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් ඔයාලා දන්නවනේ. නිමාවට දවසට එළියට එනවා කියන්නේ වියදම වැඩි. ඒක නිසා අපි පයින්ම යමු. මේ කාලේ අපේ ලංකාවේ පාරවල් වගේ ඇක්සිඩන්ට් එකක් වුණොත් නතර වීමක් නෑ. යනවා ආයෙ ඉතින් මේ මිනිස්සු මරණද කියලාවත් හොයන්නේ නැහැ. ඒ නිසා වැදලාවත් මේ පාරවල් පයින්න බෑ. මොකද මේ ඒ මොනවද සදා සත්‍ය බවන්තු දෙක. මම ඔයාලට ලස්සන දෙයක් පෙන්නන්න. ඔයාලා දැන් මේ vlog එක බලනවා නම් මගේ ප්‍රොෆයිල් එක දැකලා නම් ඔයාලා දන්නවා මගේ ආසම පාට මොකක්ද කියලා. මම දැන් මේ ඇවිදගෙන යනවා. මට ලස්සන දෙයක් පෙවුණා නෙමෙයි දැක්කා. මම ඔයාලට පෙන්නන්නම් ඒ මොකද්ද කියලා. හරිම ලස්සනයි. අනේක හරිම ලස්සනයි. ඔයාලට පේනවද ඔළුවනේ? ඒක මේ මගේ කැම් එක ක්වොලිටි නැහැ, පැහැදිලි නැති නිසා හරියට ඒකේ ලස්සන view එකක් බලන්න අමාරුයි. ඒ වුණාට ඇත්තට මේක හරිම ලස්සනයි. මම ඔයාලට ෆොටෝ ගැහුවොත් ෆොටෝ දාන්නම්. අනේක හරිම ලස්සනයි. මම zoom කරලා පෙන්නන්නම්. මම දන්නේ ඒක ලස්සන පෙනේද කියලා. ඇත්තට මේ තරම් මේක මාර ලස්සනයි. බලන්නකෝ ඉතින් ඒකේ ලස්සන. අනේ මේ තමයි ඒ ගහේ ෆොටෝ. හැබැයි මේ ෆොටෝත් පැහැදිලි නැද්ද දන්නේ නැහැ. ඔයාලට හරියට පේනවද කියලා දන්නේ නැහැ. හරිම ලස්සනයි ඇත්තටම. මේ බලන්න ඒකේ බිම වැටිලා මාරම ලස්සනයි ඒක. මේ බලන්න බිම ගොන්න ඒ කියන්නේ මේ මල් වල මල් වැටිලා තියෙන බිම. මාරම ලස්සනයි. බලන්න උඩ අනේ හරිම ලස්සනයි. ජපානේ කොරියාවේ සකුර තියෙනවනේ. ඒ වුණාට මැද පෙරදිග ඉන්න අපිට මේ බලන්න සකුර වලට සමානම දෙයක් තියෙනවා. මේක නිකන් සකුර වගේ වෙන්න ඇති නේද අනේ? හරිම ලස්සනයි. ඔයාලා දන්නවද මම මේ ෆෝන් එකෙන් පේනවට වැඩිය ඇත්තටම ඒ ගහ මාරම ලස්සනයි. දැක්ක නේද? මාරම ලස්සනයි. මාරම මේ ලුක් එකක් තියෙන එකේ. ඇත්තටම හරිම ලස්සනයි අනේ. මම පාරේ ප්‍රධාන පාරේ ඉද්දි තමයි ඒක දැක්කේ. ඒ වුණාට මම යන්න ඒ කියන්නේ මට යන්න තියෙන්නේ අනිත් පාරෙන්. ඒ වුණාට මම ඒක දැක්කට පස්සේ මම ඉතින් මේ පාරෙන් ආවා. ඒක බලන්න ඕන නිසා. ඒක හරිම ලස්සනයි. දැන් ආයෙත් අනිත් පාරට යන්න ඕනි. අපි යමු. දැන් මම අක්කා ඉන්න තැනට ආවා. සමහර වෙලාවල් කියන්නේ සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේ
අපිත් එක ළඟින් ඉඳලා අපේ ළඟම ඉඳපු මිනිස්සු සමහර වෙලාවට අපෙන් ඈත් වෙන්න වෙනවා. ඒ වගේ තමයි මෙයා. මාත් එක්කම ඉඳලා දැන් ඉතින් දුර ඉන්නේ. දුර කියන්නේ ඉතින් එකම රටේ. කිලෝමීටර් එමෙ කියන මන් දන්නේ නැහැ. විනාඩි 45ක පැයක විතර දුර යන්න තියෙනවා. යා බලන්න. එහෙම තමයි නේද? අද ඉන්න කෙනා හෙට නෑ. අද අපිත් එක්කම ඉන්න කෙනා හෙට සතියකින් ආයෙමත් වෙනස්. ඒ කියන්නේ දුරකට යන්න පුළුවන්. මේක එනකන් ඉතින් ඉන්න වෙනවා. waiting 2 1 මේ ඉන්නේ මම. මේ ඉන්නේ මංගල් මම. ඔයාලට අක්කව නම් පෙන්වන්න බෑ ආගුවා. එයා වැඩ කරන ගමන් ඉනියව පෙන්වන්න එපා කියලා. ඒ නිසා අපි එයාව පස්සේ පෙන්වන්නම්. 4යි. 5යි. ඕකේ. අපි දැන් ඉන්නේ මේ ඉන්නේ මගේ ඉතකොලවනීද මෙතරම් ඒ දෙනුම හැඟුමා නොදනිම් සාදරේනු මේ මොකක්ද දන්නවද කරන්නේ මගේ බර්ත්ඩේ එක තිබුණේ මැයි 2 වෙනිදා. මම මේ vlog එක කරන්නේ මැයි 3 වෙනිදා ඉරිදා. ඔයාලා දන්නවද මට මේ පාන් පිටි වලින් හදන කිසිම කෑමක් කන්න බෑ. හරිද? ඉතින් පාන් පිටින් කේක්, බිස්කට් ඒ මුකුත්ම කන්න බෑ. ඉතින් මෙයා මේ ජෙලි වලින් කේක් එකක් විදිහට හදලා ඒක උඩින් ඉටි පන්දමක් ගහලා ඉතින් අපි දෙන්න බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. එයා තමයි හදලා තිබ්බේ, අක්කා තමයි හදලා තිබ්බේ. මේ අනේ ඉතින් හරිම සතුටුයි මොකද මේ අර එයා ඇත්තටම මගේ අක්කා නෙමෙයි ඒ වුණාට මේ මගේ අක්කා වගේම තමයි ඉතින් ඒ තරම් මම එයාට හරිය ආදරෙයි අර කේක් එක කපන විදියටම තමයි අපි මේ ජෙලි එක කපන්නේ. මේක ජෙලි එකක්. ඊට පස්සේ ඉතින් මම එයාට කේක් කැව්වා, එයා මට කේක් කැව්වා. ඔහොම තමයි ඉතින් ගත උනේ අපි දෙන්න කොතනද? ආතල් එතන. ඇත්තම කතාව අපි දෙන්න කොතනද? ආතල් එතන. මෙහෙම තමයි ඉතින් තව පිස්සු වැඩ තියෙනවා. අපි දෙන්න TikTok එකකුත් කරා. TikTok කරා. හවස මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා. මම මේ දාලා තියෙන අපි දෙන්න කර TikTok එකක් අර ට්‍රෙන්ඩින් වීඩියෝස් එක උඩට ගහලා කරන එක ඒක. Hi. අද මගේ බර්ත්ඩේ පාටි එක ළමයි. අද නෙමෙයි බර්ත්ඩේ එක ඊයේ බර්ත්ඩේ එක. ඒනට අද තමයි සෙලිබ්‍රේට් කරන්නේ. අපි බලමු. මේ තමයි මගේ අවුට්ෆිට් එක. මම ඔයාලට පෙන්නන්න මගේ අවුට්ෆිට් එක. අවුට්ෆිට් එක පෙන්නන්න කියලා කිව්වට හරියට ඒක පේන්නේ නැහැ ළමයි. දැන් අපි ලේස්ති වෙලා මේ යන්නේ මේ පාරකට අර අපි ඉන්න බිල්ඩින් එකේ ඉඳලා එහා පාරට යන්නේ මේ කේක් එකක් ගේන්න. ලෙබනන් ඉන්න අය දන්නවා everyone. අපි දෙන්න යනවා. අපි දෙන්න දැන් මේ යන්නේ මේ කේක් එකක් ගේන්න. පාරට යන්න ඕන ටිකක් දුර. ඉතින් මං ඒ යන ගමනදී වීඩියෝ කර ඔයාලට පෙන්න යනවා. ඉතින් මොනවාද කියනවනේ ඒවා පැහැදිලිත් නෑ. ගණන් ගන්න එපා කොයි වෙලෙත් කොණ්ඩේ හදනවා. මේ හවස කේක් කපනවා. මේ මං මේකත් එක්ක ඔයාලට දෙයක් කියන්නම්. අපි හිතන් ඉන්නව නේද සමහර මිනිස්සු අපේ ජීවිතේ එන ලොකුවෙන් හිතන් ඉන්නව නේද? ඒ මිනිස්සුන්ට ඒ වුණාට අපිව එච්චර ලොකුවට වටින්නේ නැහැ. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට ඕන අපෙන් පලි ගන්න, අපිව රිද්දන්න. ඒ මිනිස්සු දන්නේ නැහැ අපි ඒ මිනිස්සු වෙනුවෙන් කරන කැපකිරීම මොනවද කියලා. සමහර වෙලාවට එයාලා කියන වචන වලින් අපේ හිත රිදෙනවා. ඒ වුණාට එයාලා දන්නේ නැහැ එයාලා නිසා අපේ හිත රිදෙනවා කියලා. එහෙම තමයි නේද මිනිස්සුනේ.
අපි කොච්චර හිතින් වැටුණත් අපි අනිත් අයට පේන්නේ hina වෙලා ඉන්න ඕන. මම ඔයාලට කියන්නේ හිතින් කොච්චර වැටුණත් කමක් නැහැ. ලෝකෙට පේන්නේ hina වෙලා ඉන්න. මොකද අපි ඇඬුව කියලා ලෝකෙට ගාණක් නැහැ. ඒක නිසා අපි හැම වෙලාවෙම hina වෙලා ඉමු. හරිද? කේක් කපලා අපි කෑම කාලා චුට්ටක් ඩාන්ස් කරා. ඊට පස්සේ මට මේ වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද හයියම වහිනවා. දැන් මම මේ යන ගමන් ඉන්නේ. ඊටමත් මට අමතක වුණා මම vlog එකක් කරන්න කියලා. පස්සේ මතක් වුණේ මේ වීඩියෝ ටික ගන්න ඕනි කියලා. දැන් මම මේ බස් එකෙන් බහලා ටුක් එකේ යන ගමන් ඉන්නේ. හොඳටම වහිනවා. පරක්කු වෙලා තිබුණේ මේ දැන් නම් වෙලාව 6:00 විතර ඇති. මට ටයිම් එක මතක නැහැ. මේ පේන්නේ මං ඉන්නේ ගෙදර. අර ඇතින් පේන්නේ මං ඉන්නේ ගෙදර. ඉතින් ළමයි මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ටිකක් විතර බෝරින් නැති. චුටි අඩුපාඩුත් ඇති. ඉතින් මගේ vlog එක බලපු ඔයාලට thanks for watching. ගිහින් එන්නම්.